තමා මේ බලාගෙන ඉන්න දරුණුම යකා. මට පුළුවන් ඌඹලා ඔක්කොම එක කටකට ගිනලා දාන්න. මොකද්ද කිව්වේ? මේ පළාතේ දරුණු එකක්. දන්නවද මං කවුද කියලා? මං කොහොමද දැනගන්නද? මේ අභිත්තම් මధుරේ. තාම ප්‍රසිද්ධ දේශපාලනඥයෙක් කරේ. ගායකයෙක් කරේ නම් කවන්න. මේ අභිත්තම් මధుරේ කොහෙද දැනගන්නද? ඊජිප්ටයි ඊඩිස් ඇල්ෆබෙටිකස් කියලා හොඳ ඉංග්‍රීසි නම් අපිට තියෙන්නේ. තේරෙන භාෂාවෙන් කියනවා ඩෙන්ගු මధుරා කියන්නේ මට තමයි. මං ඉවරයි. අම්මෝ මුදේ මధుරෝ. මගේම විදිනවා නෙවෙයි. අපෝයි බය වෙන්න එපා මං තමුදේ දැන් ඉදින්නේ නැහැ. අපි ටයිම් එකට වැඩ කරන උදවිය. ඉර පාගෙන ඇවිල්ලා පැය කීපයකනුයි ඉර බැසගෙන යනකොට තමයි අපි කෑමට එළියට එන්නේ. මේ මුන් හරි සූක්ෂම මధుරෝ జాතිය. මේ වෙලාවට ඉතින් ඩෙට් එකක් දාගෙන ඉන්නේ. ඒ විතරක් නෙමෙයි. අපි බිත්තර දාන්නේ හොඳ පිරිසුදු වතුරේ. අනේ අම්මපා. අපි එකවරකට බිත්තර 100ක් 200ක් දානවා. මුගේ මේ මෙච්චර බිත්තර දානවද? යකෝ මු මාර යක්ුනේ. මට නිකන් කලන්ත වගේ මේ කතාව ආලා. මං තව දේවල් කිව්වොත් මේක මැරෙන්න පුළුවන්. ඒ කිව්වේ වාදන ටැංකිය හොඳට අතුරුලා දෙදුවේ නැත්තම් අපේ බිත්තර මාස 6ක් අවුරුද්දක් විතර තියෙන විනාශ නොවේ. අපේ බලාගෙන යද්දි අපි නෙවෙයි යක්කෝ මුන්නේ යක්කෝ. ආන් ඒත කට්ටියක් කියනවා ඔබේ නෝ අන්න හොඳයි. බඩ පිරින ලී ටිකක් බොතගෙන මං යනවා. දෙන්න දෙනානා අනේ අනිච්චා දැන් හැදෙන ළමයි උදේ ඉඳලා රෑ වෙනකම් ෆෝන් එකේ වෙන මොනවාත් ඇහිනවද රටේ ලෝකේ වෙන දෙයක් නිවුස් එක අහන්න වෙලාවක් නෑ උදේ ඉඳලා රෑ වෙනකම් ෆෝන් එකේ දුවේ මොනවද කිව්වේ අනේ දුවේ උදේ ඉඳලා රෑ වෙනකම් ඔය ෆෝන් එකේ ඉන්න මේ නිවුස් ටිකක් අහන්නකො මාතලේට ඩෙන්ගු වැඩිලු අම්මා ලස්සන සින්දුවක් කියේ අනේ ඒක නෙවෙයි පුතේ මාතලේට ඩෙන්ගු වැඩිලු. අනේ පුතේ අපේ ගෙවලුත් වටේ ටිකක් සුද්ධ කරලා දාන්නකො. කැඹිලි කොම්බ, ඒ වගේම මේ වටේ තියෙන ටින් කෑලි, ඒවා ටිකක් සුද්ධ කරලා දාන්න පුතේ. අනේ අම්මා ඔයා හොඳයිනේ. අම්මා සුද්ධ කරමු නේද? අනේ පුතේ බලන්නකො මට ඕකම කර ඉඳ තියෙනවද? මම මේ ලෑස්ති උනේ අර එම්බොච් එකෙන් ඩෙන්ගු වැඩසටහනක් තියෙනවනේ. ඒකේ සෙමදානෙට යන්න කියලා. ඉතින් අපි දෙන්නම එක කියලා සුද්ධ කරමු. අම්මා අවහම අම්මා අරය එනවා. ඒ මොකද? සුදු අය එනවා. අර බලන්නකෝ ලස්සන බෑගකුත් අරන් ඉන්නේ. මට වෙන්න ඇති නේද අම්මා? අනේ දෙයිය දීපු බෑනික. අනේ අයියා උදේ මෙරිලා. ඒක ඉන්නේ මාළු පැටව. මාළු පැටව? ඒ මොකටද? මාළු පැටව පිටිපස්ස ටැංකියට දාන්න ගෙනාවෙනවා. අම්මා මේක පුතේ උයලා එහෙනම් ඇඹුල් තියල් හදලා දෙන්න බැරුවේ. ඇඹුල් ටිකක් නෙවෙයි අම්මා උන් ගෙනාව පිටිපස්ස ටැංකියට දාන්න. උන්ට කියන්නේ කීටපක්ෂක මාළු කියලා. මේව මොකටද අපට? එහෙම කියන්න එපා අම්මා. අර ටැංකියට දාන්නනේ අම්මා කිව්වේ. ආ පුතේ එහෙනම් අපි ටැංකියට දාමු. අයියා මට මොනවාද තව දෙනාවේ? ඔයාට මම ගෙනාවා. පුළුවන් නම් කියන්න බලන්න. චොක්ලට් එකක් නේ? නෑ. පර්ෆියුම් එකක් නේ? නෑ. කියන්නකෝ. ඔයාට මම ගෙනාවා ක්‍රීම් එකක්. හරිෂෝ ක්‍රීම් එකක්? ඕක පැකිලි ක්‍රීම් එකක්. ඕ පැකිලි ක්‍රීම්. ඒ මොකටද? අයියනේ දැන් ඕනි තරම් කඩවල වල පැකිලි ක්‍රීම් පැකිලි ඉඳිපන්දා ඔය වගේ හැම දෙයක්ම තියෙන්නේ. ඒ වගේ තමයි ඕකත්. ඕවා ගෑවාම ඔයාගේ මදුරුවෙක්වත් වහන්න.
ඔයා අත්තිකට ඇඳලා ඉන්නේ හරි ලස්සනයි. ඔය ආසයිද මං අතිකට ඇදලා ඉන්නවද? මම මේ මතුවෙක් වත් කන්න කියන ගමන් මේ දෙකට ඉඳන් ඉන්නේ. අයියා ටිකක් බාන්නකෝ. අනේ මල කොහලා අපේ කාලේ නම් කජුලලි ටිකක් මధుර දලා ටිකක් දුන් ගාලා තමයි මధుර වෙලෙ. මේන් එව්වටද අනේ මං යනවා අර ළඟපාත ගෙදර ළමයා ටැංකිය ටිකක් සුද්ධ කරනවා. මෙහෙ යන්න. අනේ අයියා යන්න අපි පස්සේ සුද්ධ කරමු අම්මා. ඒක බබාලා මම මොකද තොරතුරු ගොඩක් කරගත්තා. අර පැත්තේ අර කැඩිස්සියා මොකද්ද අතුල්නවා. කොහෙල්ලා බලන්න ඕන මොකද කරන්න කියලා. බය වෙන්න කාරි නෑ නගා. මං ඔයාව කිලින්නේ. මම මේ ආවේ ওই සුකුමල දෑතින් මොකද ඔය කරන්නේ කියලා බලන්නයි. මේ ටැංකිය සෝදනවා. ඕම නෙවෙයි නගා සෝදන්න ඕනේ. ඕකේ බිත්තිය හොදට අතුල්ලන්න ඕන. ඒ වුණොත් තමයි ඩෙන්ගු පිටර කැලවිලා යන්නේ. මමත් අහලා තියෙනවා මාස 6ක් අවුරුද්දක් යනකම් ඔය බිත්තර බිත්තියේ එළිලා තියෙනවා කියලා. ඒ විතරක් දන්නේ නෙවෙයි නගා. තව දේවල් මං දැනගත්තා. ඒ මොනවද? තව මේ වටේට තියෙන වතුර එක තියෙන භාජන තියෙනවනම් ඒවත් අයින් කරන්න ඕනේ. තව තියෙනවා නම් ගෙදර පිච් එකක් තියෙනවනම් නගා. තියෙනවා. ඒකත් බලන්න ඕනේ කියලා මම PHI මහත් එක්ක කතාවකින් අහගෙන වුණා. ඒ වැහි පිහිරි. ඒක තමයි. ඔය හැම එකම බලන්න ඕනේ. නගාලේ ගෙදර පිච් එක බැලුවත්. එක දවසකින් මට බලන්න බැරි වුණානේ. එහෙනම් මං ගිහලා ෆ්‍රිජ් එක සුද්ධ කරලා දාලා එන්නම්කෝ. අනේ පුතේ දැන් මේ ලෙඩිනුන් නේද හිටියේ? මේ අම්මේ මට අතක් වුණා වගේ මේ ඇඟ ඕ රිදෙනවා. බලන්න පුතේ. අනේ සහලෝලා වුණ මේ දරුවට. ඉතින් අම්මා බා අනේ පුතේ නැගිටින්නකෝ. අපි ගෙදරටවත් යන්න. අනේ නංගියේ අනේ කවුරු හරි එන්නකෝ. අනේ මේ මගේ ළමයාට හොඳට ඕම වුණා. කවුරු හරි එන්න නංගියේ. ඔළුව පැලෙන්නට හිස කපියනවා. ඔළුව පෙලෙන්නට හිස කපියනවා. ඇඟ පතරි දිලා වමනෙත් යනවා. ඇඟපත රිදිලා වමනෙත් යනවා. හද උණ හැදිලා ඇඟ වෙවුලනවා. හද උණ හැදිලා ඇඟ වෙවුලනවා. සතුලක මතු වී මොකද කරන්නේ? අතුලපතුනේ මොකද කරන්නේ? අනේ නංගියේ වෙන්නකෝ මේ ළමයා අනේ හොඳට ඕම අමාරුයි. නංගි වෙන්නකෝ පොඩ්ඩක් උදව් කරන්න. ආරංචි වුණා. මේ දරුවට දවස් 2-3ක් තිස්සේ උණ තියෙනවා කියලා. මම මේ බොහෝම අමාරුවෙන් ඇස්ට්‍රීන් පෙති දෙකක් අරන් ආවා මේ දරුවට දෙන්න. අපි මේකවත් දීලා බලමුකෝ දරුවට. බය වෙන්න කාරි නෑ. මේ දරුවිට ওই රෝග ලක්ෂණ තියෙනවා නම් මට හිතෙන්නේ ඩෙන්ගුන වැළඳිලා කියලා. ඩෙන්ගුන වැළඳිලා තියෙනවා නම් අස්පින් නඩංගු බෙහෙත් වර්ග දෙන්න හොඳ නෑ කියලා මං අහලා තියෙනවා. යකෙක් වුණත් මං ඒක හොඳට දන්නවා. අපි දැන් මොකද කරන්නේ? දොස්තර මහත්තයෙක් ළඟටවත් යන්න පුතේ. ආහා කලබල වෙන්න කාරි නෑ අම්මා. දැන් මේ දරුවිට දවස් කීයක් වෙනවද උණ හැදිලා? දවස් දෙකක් විතර. දවස් දෙකයි නම් හොඳම කාලේ තමයි ඩෙන්ගුන රෝග ලක්ෂණ තියෙනවද කියලා බලන්න ලේකම් පරීක්ෂා කරන්න. ලේකුත් පරීක්ෂා කරලම දොස්තර ගාවට ගියා නම් හොඳයි. එහෙනම් අක්කේ අපි ඩෙන්ගු වලට ලේක පරීක්ෂා කරගෙන දොස්තර මහත්තයා ළඟට යමු. බලන්න නෑ දොස්තර මහත්තයෝ. මේ දරුවිට හොඳටම උඩ මම මේ බේත් ටිකක් කරන් දෙන්න යාවේ.
මේ ළමයාගේ නම ශානිකා මහත්තයෝ වයස වයස අවුරුදු 12යි. මුණ හැදිලා දවස් කීයක් විතර වෙනවද? දවස් දෙකක් විතර මහත්තයෝ. අම්මා මේ ළමයාත් එක්ක ගමන් බිමන් එහෙම ගියාද? නෑ මහත්තයෝ. ළමයා මල පහ කරනකොට කළු පාටි පිට වෙනවා. නෑ මහත්තයෝ. නාසයෙන් විදුරු මාසලින් එහෙම ලේ ගලනවද? අනේ නෑ මහත්තයෝ. ඒ කියන්නේ දොස්තර මහත්තයෝ ඔය කියන රෝග ලක්ෂණ දෙක තියෙනවා නම් මේ දරුවිට ඇතිලා තියෙන රක්ත පාඩුවද නේද? මට පේන්නේ මේ යකා නම් බුද්ධිමත් යකෙක් පාටයි. එතකොට දොස්තර මහත්තයෝ එකපාරක් ඩෙන්ගු නැතිලා තව පාරක් හැදෙන්න පුළුවන්ද? ඇයි බැරි? නැවත සැරයක් හැදෙන්න පුළුවන්. එහෙම වුණොත් මාරාන්තික වෙන්නත් පුළුවන්. ඒකට දොස්තර මහත්තයෝ ළමයාට මොකද? දැන් මේ ළමයාට හොඳට විවේකය අවශ්‍යයි. ඒ වගේම වැඩියෙන් වතුර බොන්න දෙන්නත් ඕන. තව දියර වර්ග වැඩියෙන් පානය කරන්න ළමයාට ලබා දෙන්න. ඒක තමයි අක්කේ. අපි මේ දරුවට වැඩිපුර තියර, කැඳ, සුදු, තැඹිලි වතුර ඒ වගේ ඒවා දීලා කොහොම හරි කොට ගන්න එපෙයි. මයි යන්න අර බිත්ත මధుර අල්ලලා චප්ප කරලා චුරු කරලා ඕක කටේ දාලා ගිලිනවා. මඳුරුවන් විතරක් විනාශ කරලා හරියන්නේ නැහැ. මඳුරුවන් බෝ වෙන ස්ථාන සියල්ලම විනාශ කරන්න ඕන. අපි දැන් සියලු දෙනාම එකතු වෙලා මඳුරුවන් බෝ වෙන ස්ථාන විනාශ කරමු. අපි එහෙනම් හැමෝම එකතු වෙමු. අයියෝ මට අමාරුයි. පිටර දාන්නවත් තැනක් නැහැ. අයියෝ මට ගොඩක් අමාරුයි. ඩෙන්ගු යකා යන්න ගියෝ ඌට ඉඩ මෙහි නැතියෝ. ඩෙන්ගු යකා යන්න ගියෝ ඌට ඉඩ මෙහි නැතියෝ. අපේ ජීවිත රැකගත්තෝ. අපේ ජීවිත රැකගත්තෝ. අපේ ජීවිත